කනවා නේද මගේ පොල් බෑය? එකත් එකට මොන අල්ලපු ගෙදර හොර බැලලි වෙන්නේ නැති මම ඕකිට අද. මේ දුවනේ. අම්මා good morning. මම නැගිට්ටද? මම මේ පොල් ටිකක් ගාලා තේක කාමරේට අරන් එන්න හිටියේ. ඊළම්මිය උදින් නැගිටලා තේත් හදලා දැන් කො අපේකි? ලෝච් තාම නිදි අම්මා මං ඇහැරෙන්නේ නැහැ. මම මේක නගිට දීලා එන්න. නෑ නෝක දින මං ගිහින් දෙන්න. නැගිට මම මීයල දෙන. යසයි ළමිසි හැදෙන තාලේ පස්සතුර දාගෙන නිදි. අයියෝ අම්ම උදේම පටන් ගත්තද? උදේම බලපන් කී වෙලාව කීයද කියලා අඩනට ළඟයි. ඔය කුන් කියලා හොද මෙන්න මේක බීපන්. අර අංගනාවටත් ගිහින් කියපන් අර ළමයා තනියම කුස්සියේ වැඩ. දෙනත් එක්ක ගිහලා ළමයට දොව දෙනවා. නේද? අනේ අක්කා ඉලියාපත් හදනවා. මරුනේ. ඔයාලා ආස නිසා මං හැදුවේ. කොකෝ යාට නේ හරියට මටත් හදලා දෙන්න ගානේ මම ආසයි. යසින් දියා පැහැදිලානේ බං ඒක. පිටි ටික දාලා දින වංගෙඩියටද නැත්නම් උඹේ පස පැත්තටද? මම මේ මිරිකන්නේ ලස්සනට බලන්නකො රැඩි රැඩි ඉන්නේ. ඔව්. ලස්සනට රැලි වගේ එනවා වංගෙඩියෙන්. හැබැයි ඒ ටික තට්ටුවට වැටෙන්නේ නැහැ නේද? මේ ඵලයල් යන්න මෙතනින්. ඊළම ටික පාඩුවේ කරගන්න දෙන්නෙත් නැහැ. ඒන ඉතින් දෙන්නත් එක්ක කරගන්නකො. දැන් ඉතින් අපි ඕනේ නැහනේ. පුතාවක හැඩට හදලා ගන්න පුතේ. जुगुरु जुंगु जंग है जुगुरु जुंगु चैंग है जिंगी जर जी කොහෙද මාතු ගන්න අනේ ඕනේ නෑ දුවේ. අනේ මෙහෙමත් වාසනාවන්ත දරුවෝ. දුවට කියන්න මට බඳින වයසේ කොල්ලෙක් හිටියනම් මං දුවව මගේ ලේලි කරගන්නවාම තමයි. ලැජ්ජත් හිතෙනවා. අනේ දෙයනේ මේක වටිනවා පුතේ. මේ මොකක්ද අම්මේ? ඕක අපේ අම්මා කෙල්ලට දුන්න පෞරාණික හෙප්පුවක්. පෞරාණික කිව්වේ? පරම්පරාවට උරුම වෙච්ච අනර්ග වස්තුවක්. දුවට කියන්න අපේ ආච්චිගේ අම්මා මගේ මී ආච්චි එංගලන්තේ එලිසබෙත් රැජිනගේ කාලේ හන්දියේ තේ කඩයක් කළා. එංගලන්ත හන්දියේ? නෑ මේ පන්නිපිටියේ හන්දියේ. මේ කඩේට ආපු සුදු මහත්තයෙක් අපේ මීයාච්චිගේ හැලප කන්න හිත වැටිලා. ඉතින් අපේ මීයාච්චි සූකිරි කැටේ වගේ අර සුදු මහත්තයාට හැලප කවලා. අන්තිමට මේ සුදු මහත්තයා අපේ පප්පා වුණා. නෑ